කම්මැලිකම යන්නත් එක්ක පොඩි ගමනක් ආවා. ඔයාලා දකින්න ඇති. අපි අද ඉන්නේ අරදුන ඇල්ලනේ. අරදුන ඇල්ලක තමයි ඉන්නේ. කැම්පස් එකේ ඉඳලා පැය භාගයක විතර දුර තමයි තියෙන්නේ. පස්සට පාරේ ඇවිල්ලා අපි Google Maps දාගෙන ආවේ. ගේයක් මැද්දෙනුත් යන්න තිබ්බා. ගේ මැද්දෙන් යන්න බැරි හින්දා ඊට පස්සේ පාර අහගෙන ආවා. ටිකක් දුෂ්කර පාරක ආවේ. මන් දන්නේ නැහැ ඒක හරි පාරක්ද වැරදි පාරක්ද කියලා. අපේ තිරිල බ්‍රෝ ඉන්නවා. හායි. තිරිලත් එක්ක තමයි ආවේ. යාළුවෙක්ගෙන් බයික් එකක් ඉල්ලගෙන. ඉතින් මෙතන හිතපු තරම්ම නම් ලස්සනකුත් නැහැ. අපි අවුලක් නැහැ. දියල්ල මාර ලස්සනයි. ඒත් අර වටපිටාව වෙච්චරම නැහැ ඉතින්. නාන්න කරන්නත් පුළුවන් ඇති. අද නම් බෑ මේ වැස්ස හින්දා මං හිතන්නේ වතුර වැඩිද කොහෙද? වතුරත් පිය නැහැ එච්චර. ඉතින් අපි ෆොටෝ ටිකක් ගහලා දැන් යන්න තමයි හදන්නේ. ඉතින් පිළිලා අද මේ වාට යාළුවෝ ගොඩක් හම්බුනා නේද? එන අතරමඟ. උඩ අම්මෝ මෙතනට එනවනම් මොකදගතු අනිවාර්යෙන් සැනිටයිසර් බෝතලක් ගහන් ඉන්න. මෙතන ෂූට් දෙවයි අය කෙල්ලෙක් ආවොත් නම් ඉතින් කූඩෙල්ලොත් තමයි කෙල්ලෙක් ආවොත් මෙතනින් බලන්න පුළුවන් තත්ත්වයට මේ කූඩෙල්. ඔව් ගයිස් පුදුම කූඩෙල්ල ගොඩක් හිටියේ. මේ සෑහෙන ගියමදි ලයින් කරගත්තා. දැන් ඉතින් ආයෙ යද්දි ආයෙ පාරක් එල්ලෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ මේ මුන් අයින් කරගෙන ඉඳලා යන්න බෑ. අපෝ මහන්සි. ඔව්. ෂීට්. තිරින එන්න. අයියෝ. කම්බෝ කුඩලෝ. තිරින දුවනවා කුඩලන්ට බයි. තිලින දුවලා ආන් අර වගේ ගලක් හොයාගෙන නවතිනවා. එතෙන්ලා ඉන්න කුඩලට ගලව ගන්නවා. ඊට පස්සේ තමයි ආයින්. මට ඉතින් ඔයා කර ඉන්න දෙයක් නැහැ නේ. බෑග් එකක් තියෙනවා. කැම්පස් යන ගමන් තමයි මේක මාව එක්කන් ආවේ. බෑග් එකේ ලැප් එකක් තියෙනවා. පොතුත් තියෙනවා ඔක්කොම තියෙනවා. මේ හෙල්මට් එකක් දාගත්ත වහින හින්දා. හතිනේ. තිලිනට ෂූට් කිරිල්ල එපා වෙලා. මෙතෙන්ට ආවේ. අපි මෙතෙන් ආවේ මේ තිරිනගේ ඔයාලා දන්න තිරිනගේ ෆොටෝග්‍රැෆි පේජ් එකක් තියෙනවා. මේ ඒකට ෂූට් එකක් කරන්න ලස්සන ලොකේෂන් එකක් බලන්න තමයි මෙතෙන් ආවේ. දැන් නම් කූඩැල්ලන්ට ඕන බම්බුවක් කරගන්න කියලා තිරින ඇවිදගෙන එනවා. හරි මහන්සි. මේ වතුර නේද? කෝකටත් කියලා මේ ලැප් එක දාගෙන ආවා. ඊටි කවර එක. පොත් තියෙනවා. ඔක්කොම තියෙනවා. මොකද තමයි අපේ කැම්පස් එකට આવත් ඉතින් මේ ලෙක්චර්ස් ද ආරම්භ නම් අදාළ නැහැ. කොහේ හරි යන්න හිතුනොත් බයික් එකක් හොයාගත්තා යන්න තමයි තියෙන්නේ. බලන්න ගයිස් මේ පැත්ත ලස්සන.